Hi guys. අද අපි බලන්න යන්නේ මිනි වෙබ් සීරීස් එකක් වෙන I am Groot. මේ වෙබ් සීරීස් එකේ ලොකුවට බෑක් ස්ටෝරි එකක් නැහැ. ඔයාලට මතක ඇති Guardian of the Galaxy ෆිල්ම් එකේදී ලොකු Groot මැරිලා Babe Groot කෙනෙක් එනවා. ඉතින් මේ Babe Groot Guardian of the Galaxy 2 එකේදී පොඩ්ඩක් විතර ලොකු වෙලා ඉන්නවා කියලා පෙන්වනවා. ඉතින් මේ කාලපරාසය තුළ Babe Groot මොන වගේ දෙයක්ද උනේ කියලා තමයි මේ වෙබ් සීරීස් එකේදී පෙන්වන්නේ. ඉතින් අපි දැන් බලමු I am Groot පළවෙනි සීසන් එකේ කතාව මොන වගේද කියලා. පටන් ගන්නකොටම අපේ ගෲට් ඉන්න තාමත් පොඩි මල් පෝච්චියක. ඉතින් මෙයාට කෑම එහෙම දීලා මෙයාව බලා ගන්න රොබෝල දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් ටිකක් වෙලා යනකොට මෙයා පොඩ්ඩක් ලොකු වෙලා බේබි ගෲට් හිටපු මල් පෝච්චිය කැඩෙනවා. ඒ නිසා එතන ඉන්න රොබෝල් දෙන්න අපේ ගෲට්ට පැත්තකින් තියලා මෙතෙන්ට වෙන ගහක් අරන් එනවා. දැන් ඉතින් මෙයා සීතලයි කියලා ෂීට් එක පොරව ගන්නකොටම අර රොබෝ මෙයාගේ ෂීට් එක උදුරගෙන අනිත් ගහට පොරවනවා. දැන් ඉතින් ගෲට්ට හොඳටම කේන්ති ගිහින් මෙතන තිබ්බ දෙයකින් අර ගහට දමලා ගහනවා. එතකොට ඒදේ ආයෙත් ගෲට්ගේ පැත්තට ඇවිත් ගෲට් මෙතනින් පහළට වැටෙන්න ගන්නවා. ඒ වෙලාවේ තමයි මෙයා දකින්න මෙයාගේ අත් දික් කරන්න පුළුවන් කියලා. දැන් ඉතින් මෙයාගේ අත්වලින් මේ ගහ අදින්න බලනවා. හැබැයි ඒ ගහ ගොඩක් බර වැඩි. ඒ නිසා මෙයා ස්පයිඩර්මෑන් කෙනෙක් වගේ එල්ලලා ගිහින් ඒ ගහට හොඳටම ගහන්න පටන් ගන්නවා. හැබැයි ඒ ගහේ තිබුණු කටු වැනිලා අපේ බේ ගෲට්මයි රිදෙන්නේ. ඒ නිසා මෙයාට තවත් හොඳටම කේන්ති ගිහින් ඒ ගහේ අත්තක් කඩනවා. ඒ අත්ත කඩනකොටම නිකන් ගම් එකක් වගේ දෙයක් ඇවිත් මේ දෙන්නම ඒ මේසෙන් පහළට වැටෙනවා. ඒ වෙලාවෙම ගෲට් දකිනවා එයාට කකුල් දෙකක් තියෙනවා කියලා. දැන් ඉතින් මෙයා ටිකෙන් ටික ඇවිදින්න ගෙනගෙන අර ගහ ළඟට ගිහින් ගහට විහිළුවෙන් වගේ hina වෙනවා. හැබැයි ටික වෙලාවකින් මෙයාට මේ ගහ ගැන දුක හිතිලා අර ෂීට් එකත් ආයෙ පාරක් මේ ගහට පොරවලා මේ ගහට කන්නක් දෙනවා. මෙතනින් තමයි පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. දෙවෙනි එපිසෝඩ් එක පටන් ගන්න දෙන පෙන්නන්නේ ගෲට් ඉන්නේ වෙනමම ග්‍රහ ලෝකයක. මෙයා පොඩි පොඩි කෝටු කැල්ට එකතු කරගෙන විනාඩි 5කින් ලොකු ගයක් හදනවා. අන්තිමේදී මෙයා ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා සතුරු වෙනකොට මෙතන පිටසක්වල කුරුල්ලෙක් ඇවිත් අපේ ගෲට්ට එතනින් එලවලා ඒ කුරුල්ල ඒ ගෙදර පදිංචි වෙනවා. හැබැයි ටික වෙලාවකින්ම මෙතෙන්ට ඊටත් වඩා ලොකු කුරුල්ලෙක් ඇවිත් මේ කුරුල්ලව මෙතනින් අරන් යනකොට මෙයාගේ මේ ගෙදරත් කැඩෙනවා. ඉතින් මේක දැක්කට පස්සේ බේබි ගෲට්ට ගොඩක් කේන්ති. මෙයා උඩ පැන පැන කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේ විදිහට පැය භාගයක් විතර අඬලා කරගන්න දෙයක්ම නැතුව බිම වැටෙනකොටම මෙයා දකිනවා ගලක් ඇද පුංචි පුංචි සත්තුන්ගේ ලොකු නගරයක් තියෙනවා කියලා. ඉතින් ගෲට් එයාලත් එක්ක කතා කරන්න යනකොට ඒ සත්තු ටික ගෲට්ගේ කටහඬට බය වෙලා එයා මෙහා දුවන්න ගන්නවා. ඉතින් මේක දැක ගෲට් මටත් බය වෙන කට්ටියක් ඉන්නවනේ කියලා මේ පුංචි සත්තුන්ට කරදර කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සත්තුන්ට ඉවසලා බැරිම තැන මේ කට්ටිය ළඟ තිබුණ ආයුධ ඔක්කොම අරන් ඇවිත් අපේ ගෲට්ට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් අපේ ගෲට් ටිකක් විතර බය වෙලා එතන බිම ගුලි වෙනකොටම ගෲට්ගේ ඇඟේ තිබුණ කොලයක් මේ සත්තුන් වෙතන්ට වැටෙනවා. ඉතින් මේ කොලේ දැක්ක ගමන් මේ පුංචි සත්තුන්ට නම් ගොඩක් සතුටුයි. මෙයාලට කලාතුරකින් කෑම හම්බ වෙන නිසා මේ කොලේ අඬන්නම කන්න පටන් ගන්නවා. ඉතින් මේක දැක්ක ගෲට් මම මෙයාලට තවත් කන්න දෙන්න ඕන කියලා එතන තිබ්බ ගහක අත්තක් අරන් ඇවිත් මේ කට්ටියට දෙන්න හදනකොටම මෙයාට වැරදිලා මෙයාගේ අතින් මේ පොඩි සත්තු ටික පෑගෙනවා. දැන් ඉතින් ගෲට් මේ දේ කවුරුත් දකින්න කලින් මේ ගලත් ඉක්මනට වහලා දාලා මෙයා මෙතනින් පැන ගන්නවා. හැබැයි හොඳ වෙලාවට මේ සත්තුන්ට නම් කිසිම දෙයක් වෙලා නැහැ. මෙතනින් දෙවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ගෲට් යානාවකට වෙලා නිදාගෙන ඉන්නේ. මෙයා නිදාගෙන ඉන්නකොට කවුද කෑ ගහන සද්දයක් ඇහෙනවා. ඉතින් මෙයා නැගිටලා වතුර ටිකක් එහෙම බීලා ගිහින් බලනකොට යානාවේ බෝතලයක් අස්සේ හිර කරලා හිටපු සතෙක් ඒ බෝතලෙන් පැනගෙන. දැන් ඉතින් මෙයා ඒ සතාව හොයාගෙන යනකොට මෙයාට බාත්රූම් එක හම්බ වෙනවා. හරි කමක් නෑ ඉතින් බාත්රූම් එකටම ආපු එකේ ඒ වැඩේ කරගෙන යමු කියලා ගෲට් බාත්රූම් එකටත් ගිහිල්ලා ආයේ සතාව හොයන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙම මෙයාට තවත් අමුතු සද්දයක් ඇහෙනවා. ඉතින් ඒ පැත්තට ගිහින් බලනකොට නිකන් ජෙලි ගොඩක් වගේ දෙයක් තියෙනවා. ඉතින් ඒ ජෙලි ගොඩත් මෙයාව දැක්ක ගමන් මෙයා වගේම හැඩරුවකට මාරු කරගන්නවා. ඉතින් මේ ජෙලි ගොඩට පුළුවන් ඕනම හැඩරුවක් මාරු කරගන්න. හැබැයි අපේ ගෲට් ජෙලි ගොඩට නම් පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් මේ ජෙලිගොඩ මෙයා කරන දේවල්ම කරන නිසා මෙයාව නටමනටව යානාවේ දොර ළඟට එක්කන් ගිහින් එයාව එතනින් එළියට යවලා මේ යානාවේ ඉන්න පුළුවන් එක ගෲට් කෙනෙකුට විතරයි ඒ මම තමයි කියනවා වගේ මෙයා ආයෙත් නටන්න පටන් ගන්නවා. ඉතින් මෙතනින් මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඊළඟ කොටස පටන් ගන්නෙද්දිම අපේ ගෲට් ඉන්නේ වෙනත් ග්‍රහ ලෝකයක. ඉතින් මේ ග්‍රහ ලෝකේ මෙයාට මඩ වගුරක් හම්බ වෙනවා. මෙයා මේ මඩ සුවඳ එක්ක මේ මඩ වගුර සෙල්ලම් කරන්න පටන් ගන්නවා.
ඒ වෙලාවේ එතනින් ගිය සත්තු කොළ එහෙම අල්ලගෙන මේ මඩවගුර පාට කරලා මෙයාගේ ඇඟ පුරාම මඩ උලාගෙන මෙයා ෆේෂල් හේකුත් දාගන්නවා. ටික වෙලාවක් යනකොට මෙයාගේ ඇඟ පුරාම දළු දාන්න පටන්ගෙන. ඉතින් මේක දැක්කට පස්සේ අපේ ගෲට්ට ගොඩක් බය හිතෙනවා. හැබැයි ටික වෙලාවක් යනකොට මෙයාට තේරෙනවා මේක මාර ලස්සනයි නේද කියලා. මෙයාගේ මේ ඇඟේ දාපු දළු වලින් මෙයා එක එක මෝස්තර කපන්න පටන් ගන්නවා. හැබැයි මේ මෝස්තර ගොඩක් වෙලා තියෙන්නේ. මෙයාගේ ඇඟේ තියෙන මඩ වේලුන ගාම මේ දළු ටිකත් හැලෙනවා. ඒ නිසා මෙයා ආයෙත් පාරක් ඉක්මනට මඩ වගුරට ගිහින් ඇඟ පුරාම මඩත් උලාගෙන එක එක මෝස්තර දාන්න පටන් ගන්නවා. හැබැයි මෙයා මේ විදිහට කෑ ගහ උඩ පයින්නක එතන හිටපු එක කුරුල්ලෙක්ට නම් ලොකු හිසරදයක්. ඒ නිසා ඒ කුරුල්ල ගෲට් ළඟට ඇවිත් එයාගේ ඇඟේ තිබුණු දළු ඔක්කොම හල්ලා දාලා hina වෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් ගෲට් ආපහු මඩ වගුරට යනවා. ආයේ මඩ ටිකක් උලා ගන්නවා. හැබැයි මඩ වගුර මඩ ඔක්කොම හිඳිලා. ඉතින් මේ දේ දැක්කට පස්සේ අර කුරුල්ලට තවත් ගොඩක් hina. දැන් ඉතින් අපේ ගෲට්ට තවත් පිස්සු අදහසක් මතක් වෙලා මෙයා අර කුරුල්ලගේ බූල් ඔක්කොම ගලවගෙන මෙයාගේ බෙල්ලේ උතා ගන්නවා. හැබැයි පව් අර කුරුල්ල එයාට සීතල දරා ගන්න බැරුව වෙවුලන්න පටන් ගන්නවා. ගෲට් ඉතින් අහිංසක මුණ දාගෙන හිටියට මෙයා කරන්නේ ඕන නැති වැඩම. ඉතින් මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊළඟට තියෙන අවසාන එපිසෝඩ් එක. දැන් මෙයා ඉන්න මෙයාලගේ යානාවේ. ඉතින් ගෲට් චිත්‍ර අඳින්න කියලා පොතකුත් අරගෙන පින්සලක් නැති නිසා රොකට්ගේ වලගේ තිබ්බ බූල් ටිකක් අරගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඩ්‍රැග්ස් නනායනකොට එයාට හොරෙන් එයාගේ සබන් කෑල්ලත් අරගන්නවා. දැන් ඉතින් මෙයාගෙන ආපු දේවල් වලින් චිත්‍ර අඳින්න පටන් ගන්නවා. ඒ වෙලාවම මෙයාට දිලිසෙන කුඩු තියෙන පෙට්ටියක් හම්බ වෙලා ඒ පෙට්ටිය මෙයාට අරගන්න බැරුව මෙයා ඒ පෙට්ටිය උඩට ලොකු බෝම්බයක් හයි කරලා ඒක පුපුරවලා ඒකේ තියෙන කුඩු ටික එයාගේ චිත්‍රයට එකතු කරගන්නවා. හැබැයි මෙයා මේ කරපු වැඩේ නිසා යානාවේ ලොකු සිදුරක් ඇති වෙලා. ඉතින් දැන් ගෲට් සෙලෝ ටේප් එකක් අරගෙන මේ සිදුර වහන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මේ සද්ද ඇහිලා එතෙන්ට ආපු රොකට් මෙයාට බනින්න පටන් ගන්නවා. ඔයා මේ කාමරේට මොකද්ද කරලා තියෙන්නේ? ඔයායි ඩ්‍රැග්ස් සබන් කැටේ අරන් ආවේ. එයා සබන් කෑලා නැහැ කියලා අර කෑ ගහනවා. හරි කමක් නැහැ. ඔයා මොකද්ද ඔය අතේ තියාගෙන ඉන්නේ කියලා අහනකොට ගෲට් එයා ඇඳපු චිත්‍රය අපේ රොකට්ට පෙන්නනවා. Guardian of the Galaxy පළවෙනි මූවි එකේ යානාව කඩාගෙන වටනකොට මෙයාලව බිමට වැටෙනකොට ලොකු ගෲට් මෙයාලව බේරගත්තේ. අන්න ඒ දේ තමයි බේබි ගෲට් ඇඳලා තියෙන්නේ. දැන් ඉතින් රොකට්ට මෙයා මේ කරන වැඩවලට බනින්නත් බෑ. හරි කමන්නේ අපි මේ චිත්‍රය ෆ්‍රේම් කරලා ෆ්‍රිජ් එක උඩින්ම තියමු කියලා කියනකොටම බේබි ගෲට් එතනින් යනවා. ඒ වෙලාවේ ගෲට් අලවල තිබ්බ සෙලෝ ටේප් එක කැඩලා රොකට් එතනින් පහළට යනවා. හැබැයි එතෙන්ට ආව බේබි ගෲට් අපේ රොකට්ට බේර ගන්නවා. හැබැයි ගෲට් හදපු චිත්‍රය අභ්‍යවකාශයට ගිහින් එතනින් ගෲට් වෙනුවෙන් හදපු මිනි සීරීස් එක ඉවර වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා set වෙන්න බයිස්කෝප් කැෆේ එකත් එක්ක. අපි එහෙනම් අයන් ගෲට් season 2 එකත් එක්ක ඉක්මනටම හමුවෙමු.